මේ කහගඩේ පෙරවගත්ත මේ චීවරධාරියෝ ටිකට පුදුම අමාරුවක් තියෙන්නේ. මුන්ට තමයි මේ හැම ප්‍රශ්නයක්ම කලින් කලට එක එක දේවල් ගෙනහල්ලා මවාපාලා මේ මාධ්‍ය හමුතිය තියා මිනිසුන්ගේ මොළ කන්න ඔලු කන්න හැදිච්ච මේ චීවරධාරියෝ ටික දැන් ඔතන ඉන්න ඔය සෙට් එකක්ම මුන් වැඩ කරන්නේ එක එක දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍රයන් වලට. ඒව තමයි කලින් කලට වරින් වලට මාධ්‍ය හමු වලට ඇවිල්ලා ඔය සමාජය ගත කරන්නේ. එතකොට මේ මිනිස්සු අර හාමුදුරු කෙනෙක් මොන හරි දෙයක් කිව්වන් පස්සේ ගොඩක් මේ ඉහමුදුනින් පිළිගන්නවනේ. අන්න ඒ දේ තමයි ඔය කරන්නේ. ඉතින් මේ මිනිස්සු වශයෙන් ඕගොල්ලෝ මේ ඉස්සර හිටපු හාමුදුරුවන්ට මේ දක්වපු ඒ ගරුත්වය කියන එක මේ නඩේට ඔතන ඔය ඉන්න ඔය දේශපාලන නඩේට සිවුරු පෙරව ගත්ත දක්වන්න එපා. මොකද මුන් ඇවිල්ලා තනිකර මේ ජාතිවාදී අවුස්සන්න හැදිච්චි කහගඩියෝ ටිකක්. හරිද? ඒක නිසා තාමත් මේ රාජපක්ෂලාගේ එතකොට ඔය රනිල්ලගේ අරුන්ගේ මුන්ගේ ගූ කන 70ක් තමයි මේ. මුන් හාමුදුරුවෝද මුන්ට දාන ටිකක්වත් දෙනවට කැමති නෑ මම නම් ඇත්තටම. මොකද ඒ තරම්ම මුන් අප්‍රිය වෙලා තියෙන්නේ. මේ බුදුදහම කියන එක මිනිසුන්ට අප්‍රිය කරන්නේ මුන් මේ හාමුදුරුවෝ කියලා. ඊට පස්සේ මුම්ම සමාජගත කරන මතයක් මෙන්න බුදුදහමට මේ ආණ්ඩුවෙන් කෙනෙහිලිකම් කරනවා මේ සිංහල ජාතිය නැති කරනවා කියලා. මේක මුම්ම මේ පතුරල මුම්ම කරලා මුම්ම අනිත් පැත්තට මේ මාධ්‍යම වල කෑ ගහනවා. දැන් ඔය ඊයේ පෙරේද බලංගොඩ අර කාප්සපය කියන එක ඔය මේ පුදු පිළිමයක් කොළඹින් අරගෙන ගිහිල්ලා ත්‍රිකුණාමලේ ප්‍රශ්නයක් ඇති කරා. ඕක පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා. ඕක සුනාමියට ගහගෙන ගියා නම් ඔතන තියච්ච පන්සල හරිය උතන තියච්ච විහාරය බිල්ඩින් එක ගොඩනැගිල්ල මොකක් හරි සුනාමියට ගහගෙන ගිහිල්ලානේ. දැන් සුනාමිය ඇවිල්ලා අවුරුදු 25කට තියානේ. ඉතින් ඕක ඔතන මේ කිසිම දෙයක් නොකර තියලා ඔතන මේ හෝටලයක්ද ජූස් බාර් එකක්ද දාන්න ඕක බදු දීලා තුන කියලානේ ආරංචි හාමුදුරුවෝ ඒ පන්සලේ. ඉතින් ඔය අල්ලපනල්ලේ ඕක එකපාරට ඔතන අනවර්ථ ඉදිකිරීමක් කරලා මේ කොළඹින් මේ හාමුදුරු සෙට් එක ගිහිල්ලා වාහන කුලියට අරගෙන ඔතන ඔය පිළිමයක් තැන්පත් කරන්න මොකද්ද මේ බුදුදහම රැක ගන්න කරන වැඩක්ද මේ? බුදුදහම රැක ගන්න නෙමෙයි මේ මිනිස්සු ගමේ මිනිස්සු කුපිත කොල්ලා මේ දඟලන්නේ මේ නාමල්ලට මේ තැනක් හදා දෙන්න. මේ 21 රැලියක් තියෙනවනේ නූගේකට ඔන්න ඕකට සෙනග ටිකක් ඇද්ද ගන්න. මේ ආණ්ඩුවට අර මිනිසුන්ගේ තියෙන අර හැදී කියන්නේ මිනිස්සු අර ආණ්ඩුව කෙරෙහි යම්කිසි බලාපොරොත්තුවක් තියාගෙන තියෙනවා ආණ්ඩුව හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනවා කියන මතේ ඉන්නවනේ මිනිස්සු. ඒ මතේ ගලවන්නේ මතෙන් මිනිස්සු වෙනත් පැත්තකට හරවන්න තමයි ඔය කුපාඩි වැඩේ කරේ. ඒක නිසා මේ ඊට පස්සේ දැන් ලොකුවට දැන් වල මේ පාර්ලිමේන්තුවේ දැක්කනේ කතා කරන මේ විපක්ෂයේ උන්ට මේ හරි ලොකු මාතෘකාවක් වෙලා මේක. මොකද මේක තමයි මේ පළවෙනිම දේ මේ බුදුදහමට මේ බුදු පිළිමේ උස්සගෙන ගියේ පොලිසියෙන් ඇවිල්ලා. ඔයිට කලින් කිසිම දෙයක් මේ රටේ බුදුදහමට මේ නිගා වෙන කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. ඒක නිසා මේ පර ඝන ගෙඩියෝ ටික මේ කරන වැඩේ ජනතාව වශයෙන් ඕගොල්ලෝ තේරුම් ගන්න.